Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් අද vlog එකකින් මම හිතුවා ඔයගලන්ට අපේ garden එකේ පොඩි update එකක් ගේන්න. ඉතින් ඒ වගේම පොඩි පළදාව චුට්ටකුත් තියෙනවා. ඉතින් ඒ ටිකත් කඩා ගන්න හිතුවා ඔයගලන්ට පෙන්නන ගමන්. එහෙනම් ඉතින් අපි යන් බලන්න මොනවාද අපේ garden එකේ වෙනස් වෙලා තියෙන දේවල් කියලා. ඉතින් අපි garden එකේ කරපු පළවෙනි වෙනස තමයි ඉතින් මේ වැට ගහලා තිබුණානේ. ඉතින් මෙතන ගේට්ටුවක් තිබුණේ නැහැ. අපි හිතුවා මෙතනට පොඩි ගේට්ටුවක් දැම්මම නම් හරි කියලා. ඉතින් ඔන්න හස්බන්ඩ් මෙතනට පොඩි ගේට්ටුවකුත් දැම්මා. ඊට අමතරව අපි මෙතනින් පොඩි මල් බාස්කට් තුනක් තිබ්බා. ලස්සනයි. ඉතින් ඒකට මේ මැස්සෝ සත්තු එනකොට ඉතින් ඒක හොඳ නිසා ඒකත් අපි මල් බාස්කට් චුට්ටක් එතනින් තිබ්බා. ඉතින් ඔන්න අපි ඊළඟට කරපු වෙනස තමයි එන්ට්‍රන්ස් එකේ අපි බෝංචි පැල 4ක් හින්දුවා. ඒක ඇවිල්ලා මේ කොළ පාට බෝංචි වැල් යන ඒවා. ඉතින් ඒ බෝංචි පැල 4ට මැස්සක් ගැහුවා. අපිට මොකද මෙතන තියෙන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඒ තියෙන අඩු ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන හින්දා අපි මේ වගේ බෝංචි පැලත් එකම ඒ බෙඩ් එකේම ඉඳලා තියෙනවා. මේ පැත්තේ ලුණු තියෙන්නේ. ඉතින් ඒ බෙඩ් එකේම මේ පැත්තේ බෝංචි පැල දෙකක් ඉඳුවා. මේ පැත්තේ කංකුන් තියෙන බෙඩ් එකේ මෙතන තව බෝංචි පැල දෙකක් ඉඳලා මේ විදියට අපි මැස්ස ගැහුවා. ඉතින් අපිට ඉඩ උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා. ඉතින් එන්නකො පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ අපේ බෝංචි වැල් දෙක. මේ පැත්තේ තියෙන බෝංචි වැල් දෙක. ඉතින් මේ කංකුන් තියෙන බෙඩ් එකේමයි තියෙන්නේ. අපි මම කලින් කිව්වා වගේ. ඉතින් දැන් ඒවත් ඉතින් සාමාන්‍ය දුරකට වැල එතිගෙන යනවා. මේක වැල් යන වර්ගය, වැල් යන බෝංචි එක. ඉතින් දැන් අපේ කංකුනුත් සෑහෙන මම හිතන්නේ පළවෙනි වීඩියෝ එකේ කංකුම් මෙච්චර වැවිලා තිබුණේ නැහැ. ගොඩක් වැවිලා තිබුණේ නැහැ. චූටියට දළු දාලානේ තිබුණේ. ඉතින් දැන් මේ කංකුම් සෑහෙන වැවිලා තියෙනවා. දැන් නම් මේක මට එක සැරයකට කපා ගන්නත් පුළුවන්. නමුත් ඉතින් මම තව චුට්ටක් වැවෙන්න තියෙනවා. මොකද දඬු තාම චුට්ටක් මේ හීනි නිසා. ඉතින් මේ පැත්තේ අපේ තව තියෙනවා මුකුණු වැන්න. මුකුණු වැන්නත් දැන් කලින් තිබ්බට වඩා ගොඩක් දළු දාලා තියෙන්නේ. තාම මුකුණු වැන්න පොඩි ලාකා පාට ගතියක් තියෙනවා. නමුත් අපි හිතනවා ටිකක් අවුව එනකොට මේක තව වෙනදා වගේ කොළ පාට වෙලා ලස්සනට තව හැදෙයි කියලා. ඉතින් මේ බෙඩ් එකේ අපේ තියෙන්නේ බුෂ් බීන්ස්. මේක ඇවිල්ලා මේ වැල් යන්නේ නැහැ. මේක බුෂ් එකට තමයි හැදෙන්නේ. මේක ඇවිල්ලා කහ පාට එක. ඉතින් ඉස්සෙල්ලා මම පෙන්නුවේ කොළ පාට. මේ තියෙන්නේ කහ පාට. ඉතින් බෝංචි කරලා නම් පොඩ්ඩයි ඇත්තේ. මොකද මම මේ ටිකේම දැන් බෝංචි කැඩුවා. ඉතින් ඊට අමතරව මේ බෝංචි තියෙන බෙඩ් එකේම අපි මේ සයිඩ් එකේ ඉඳලා තව පැල ලීක්ස් පැල වගේක් හින්දුවා. ඉතින් අර ටික කලින් තිබිච්ච දැන් ලීක්ස් පැල ටික ඒ ටික ගලවන්න දැන් ටික කාලෙකින් කාලේ හැරි ඒ ටික ගැලෙවුවම මේ ටික එතකොට අපිට මේ හැදීගෙන එනවා. ඒ නිසා අපි තව ලීක්ස් පැල ටිකක් හින්දුවා. ඉතින් මේ තියෙන අපේ අවුමිරිස් ගස් ටික. අවුමිරිස් වලත් ඉතින් දැන් කරල් ඇවිල්ලා තියෙනවා. ගස් ඇවිල්ලා සෑහෙන උස ගිහින් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ අර මේ කොච්චි මිරිස් පැල දෙක. ඒ දෙකත් දැන් සෑහෙන ලොකු වෙලා තියෙන්නේ. මම පෙන්නන්න මේ අවුමිරිස් වල දැන් කරල් එහෙම සෑහෙන ඇවිල්ලා තියෙනවා. අවුමිරිස් වලත් කරල්. ඉතින් මේ මිරිස් වලත් දැන් කරල් ඇවිල්ලා තියෙනවා. හැම ගහකම ඉතින් දැන් මිරිස් වල කරල් තියෙනවා. දැන් ඉතින් මේ ටික ටික අවුව වෙන්න පටන් ගත්තම ගස් ඉතින් ටක් ටක් ගාලා හැදෙනවා. ඉතින් මේ තියෙන අපේ වම්බටු ගස් ටික. වම්බටුත් දැන් කලින් වලට වඩා සෑහෙන ලොකු වෙලා තියෙන්නේ. මල් තියෙනවා. හැම ගහකම වගේ ඉතින් දැන් මල් තියෙනවා. ඉතින් ඒක තමයි. ඊට පස්සේ දැන් අපි අලුතෙන් ඉඳුවා මේකට මොනවද මෙහි කියන්නේ? ඉන්සලාතා රොමානා කියලා මෙහි කියන්නේ. ඒ කියන්නේ රොමෙන් ලෙටස් මේකට මං හිතන්නේ ඉංග්‍රීසියෙන් කියනවා වෙන්න ඕනි. ඉතින් අපි ඒකිනුත් පැල 9ක් ඉඳලා තියෙනවා පහු. මොකද අපේ අර කලින් ඉන්සලාතා දැන් ඉවර වීගෙන එනකොට අපිට මේවා රෙඩි වෙනවා. ඉතින් ඒ හින්දා දැන් ඔන්න මේකත් ඉතින් සෑහෙන මේවා සෑහෙන ඒ කියන්නේ කලින් කඩන්න තිබුණේ මේවා ඉතින් ගොඩක් අපිට සැලඩ් තිබිච්ච නිසා අපි ඉතින් කැඩුවේ නෑ. ඉතින් දැන් මේක මම කඩාගත්ත අරන් එන්න අර බෑග් එක. ඉතින් මම මේ සැලඩ් එකත් කඩා ගන්නවා. මොකද දැන් මේ වල කාලේ දැන් ගොඩක් කල් ඔනට වඩා තිබ්බම කොළ මෝරනවා. ඉතින් එතකොට ඇත්තටම කන්න බෑ. ඉතින් මේක සැලඩ් වර්ගයක්. මේ තව જાතියක්.
ඉතින් දැන් අපි ඊට පස්සේ මෙතන තියෙනවා මට අමතකුණා පෙන්නන්න මේ තියෙන්නේ අපේ අපි මගේ කලින් වීඩියෝ එකේ තිබුණ නැහැ මේ ඉඳලා තියෙන්නේ අම ලංකාවෙන් එවපු තම්පලයට. ඉතින් ඒවත් දැන් ඔක්කොම පැලවෙලා තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ අපේ බණ්ඩක්ක පැල. බණ්ඩක්ක පැලත් දැන් ලොකු වෙලා තියෙනවා. ඉතින් මේ බෙඩ් එකේ තව තියෙනවා මෙතන නෝකෝල් වලත් තියෙනවා. මේක කාලා මේ නෝකෝල් වලත් තියෙනවා දැන් ගෙඩි හැදීගෙන එනවා. ගෙඩි නෙමෙයි අලනේ. නෝකෝල් වලත් අල හැදීගෙන එනවා. ඒ සමහර ඒවා සත්තුත් කාලා. ඉතින් තව බණ්ඩක්ක පැල මෙහෙන් ඉඳලා තියෙනවා. මේ නෝකෝල් පැල තියෙන්නේ. ඉතින් මේ බණ්ඩක්ක පැල මේ දෙක නම් අපි අර ලංකාවේ ඇද්දල බණ්ඩක්ක කියන්නේ ඒවා මේ ළඟදී ඉඳුවේ කොහොම හරි ඇට පැල කරගෙන. ඉතින් මේ චූටි පැල දෙක ළඟදී ඉඳුවේ ඒක තමයි ඒවා තාම චූටි. ඊට අමතරව අපේ මේ අලුත් දේ තමයි මේවා අපි ඇට දැම්මේ. මේවා ඇවිල්ලා මේ සැලඩ් වලට දාන රැඩිෂ්. ඉතින් ඒවා ඇට දැම්මේ. මේවා ඉතින් ටක් ගාලා ගලව ගන්න පුළුවන්. ඉතින් ඒවත් පුළුවන් දැන් ගලවන්න. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගැලෙව්වම මම ගොඩාක් ගලවන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් සැලඩ් එකට අවශ්‍ය ප්‍රමාණයට ඉතින් මේවා රෙඩි වුණාම ගලවන්න පුළුවන්. රෙඩි වුණාම මේ වගේ අලේ උඩට එනවා මේවල. ඉතින් මේක මේ පොත්තත් එක්කම තමයි මේ කන්නේ. මේක මෙහෙම හොඳට සෝදලා මේ පොත්තත් එක්කම පෙති පෙති කපලා සැලඩ් එකට දානවා. ඉතින් ඒ ටික හරි. ඉතින් මෙතන ඉඳලා තියෙනවා මේ පැල 4ක් තියෙනවා. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේක මතක නෑ ඇත්තටම අපිට මාළු මිරිස්ද වැරණිය මිරිස්ද කියලා. හිතනවා නිකන් මේක මාළු මිරිස් වගේ කියලා. බලමු ඉතින් ඒකේ ගෙඩියක් එනකම්ම ඉතින් ඉන්න ඕනි මොනවද කියලා බලා ගන්න. මේ තියෙන්නේ අපේ මෑ කරල් පැල ටික. දැන් ඒවත් හැදිලා තියෙනවා. ඉතින් මේක නම් සෑහෙන හැදිලා තියෙනවා අනිත් ඒවාට වඩා. ඉතින් මේ පැල දෙකනේ. මේ පැල දෙක අපි ළඟදී ඉඳුවේ ඒවත් ලංකාවේ මේ පැල ජාතිය නම් අපි මෙහෙන් ගත්තේ මේ දෙක. මේ දෙක ලංකාවේ අම්මා යවපු ඇට වලින් කොහොම හරි අපි පැල කරගෙන මේ දෙක ළඟදී ඉඳුවේ. ඉතින් ඊට අමතරව අපි අලුතෙන් පැල කරපු එළවලු වර්ගයක් තමයි මේ කරවිල. කරවිල නම් බොහොම අමාරුවෙන් පැල කරගත්තේ. රස්නේ තිබුණ නැති හින්දා අන්තිමට රස්නේ ආපු කාලේ කොහොම හරි අපි ඇට ටිකක් පැල කරගත්තා. ඉතින් මේ පැල වැඩිපුර තියෙනවා. ඉතින් යාළුවන්ටත් බෙදුවා. ඉතින් මේ පැල 4ක් ඉඳගෙන තියෙනවා කොහොම හරි. ඉතින් අපි ඒකට මැස්සක් ගහලා තියෙනවා. ඔබට කියන්නම තිබුණා තව මෑ කරල් වලටත් අපි මැස්සක් ගැහුවා. ඉතින් අපි දැන් එහා පැත්තට මොනවද තියෙන්නේ කියලා බලන්න. කතුරුකෝ තියෙනවා. ඉතින් මේ තියෙන අපේ බෙල් පෙපර් පැල ටික. දැන් ඒවත් සෑහෙන ලොකුයි. හැම ගහකම දැන් පොඩි ගෙඩි තියෙනවා. එන්න පෙන්න. මේ තියෙනවා චූටි ගෙඩි හැම ගහකම. මේ තියෙන්නේ මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා චූටි ගෙඩි. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා සෑහෙන. මේක නම් ගෙඩි 4-5ක්ම තියෙනවා. ඉතින් මේ පැලෙත් තියෙනවා ගෙඩි සෑහෙන්න. ඉතින් මේ අපේ බෙල් පෙපර් ටික. ඉතින් දැන් දැනට ඔක්කොම සරුවට හැදීගෙන යනවා. ඉතින් ඊට අමතරව මේ තියෙන්නේ අපේ සුකීනි. ඉතින් ඒකෙත් තියෙනවා කරල් දෙකක් තියෙනවා. ඉතින් ඒක මං හිතුවා කපා ගන්න. හැබැයි මේක ගැන
පොඩි දෙයක් කියන්න ඕනි මේ zucchini මෙච්චර ලොකු වෙනකන් තියන්නේ නැහැ. මේක ඇත්තටම මේ කඩා ගන්න අපිට බැරි වුණා. ඉතින් ඒක නිසා මේක ලොකු වෙලා මොකද මේ වල ඇතුලේ තියෙන ඇට එන්න කලින් තමයි මේවා කෑමට ගන්නෙ. මම ඉතින් බලනවා මේක කන්න පුළුවන් නම් කනවා. නැත්තම් ඉතින් උයලා හරි දානවා. ඉතින් බලන්න ඕනි. මොකද කියලා සාමාන්‍යයෙන් මම zucchini ගන්නේ මේ පාස්තා වලට දාන්න. බලමු මේකේ තත්ත්වය. ඉතින් මම කපලා බලනවා කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් මේ පැල ඉතින් zucchini පැල අපිට දෙකයි තියෙන්නේ. ඉතින් දැන් මේවා ලොකු වෙලා දැන් කලිනුත් මම මේවල කරල්ල එහෙම කඩාගත්තා. ඉතින් මෙතනක් තියෙනවා පොඩි ගෙඩියක්. ඒක අරක තරම්ම ලොකු නෑ. නමුත් ඒක චුට්ටක් ලොකුයි ඉතින්. ඊට අමතරව මේ තියෙන්නේ අපේ අල බාස්කට් දෙක. ඒකෙත් ඉතින් පොඩි සත්තු වර්ගයක් අක්කා යට කොළ ටික නම් මැරුණා. බලමු ඉතින් ඒකත් හස් වෙන්න ගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඊට අමතරව අපි ඉන්දුවා මෙතන ගෝවා පැල 6ක් තියෙනවා. අතරින් පතර ඉන්දුවා මං කියවනේ ඉතින් මෙතන අපේ ඉඩ ප්‍රමාණය බොහොම අඩුයි. ඒ හින්දා අස්සෙන් කොහොම හරි ඉතින් අපිට බොහොම මාස 3යි 4යි ඉතින් අවුව තියෙන්නේ. ඒ ටිකේ කොහොම හරි අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන හින්දා ඉන්දුවා ඉතින් මෙතන ගෝවා පැල ටිකකුත්. ඊට අමතරව අපේ තක්කාලි යන කිව්වොත් එන්නකො මෙතන ගෙඩි පෙන්නන්න. තක්කාලි ගැන කිව්වොත් ඉතින් දැන් තක්කාලි වලත් මේක ඇවිල්ලා සන් මර්සානෝ කියන එක මෙහි පාස්ටා සෝස් හදන්න ගන්නේ මේ තක්කාලි වර්ගය තමයි ගොඩක්. ඉතින් අපි ඒකිනුත් ඉතින් පැල ඉඳලා තියෙනවා. නමුත් මේ තක්කාලි වලට අපේ අලුත්ම අප්ඩේට් එක තමයි තක්කාලි වල මේ සන් මර්සානෝ කියන වෙරයිටි එකට ආවා මේ දණ්ඩ නිකන් කළු පාට වෙලා තිත්තිත් මේ කොළ වල කළු පාට වෙලා ඉතින් එහෙම පොඩි රෝගයක් ආවා. දැන් නම් බොහෝ දුරට ඒක අඩු වෙලා තියෙනවා. හස්බන්ඩ් මේවට ඉතින් සබන් වතුර ඒ හැමදේම ගහලා දැන් චුට්ටක් අඩු වෙලා තියෙනවා. ඉතින් බලමු ඉතින් පැල ටික කොහොම හරි ගොඩ ගන්න පුළුවන් වේද කියලා. ඉතින් නමුත් ඉතින් දැන් මල් හැදීගෙන ගෙඩිත් චුට්ටක් තියෙනවා. ඒ වගේ තියෙන අපේ ලුණු පැල ටික මේ පේනවනේ දැන් ලුණු ටික ඇතුළට මේ කියන්නේ ගෙඩිය ඉස්සි එනවා උඩට. දැන් මේවා ඉතින් අපිට ගලව ගන්න රෙඩි කියලා අපිට හඳුන ගන්න වෙන්නේ මේ ගහ තනිකරම මෙහෙම උස්සට හිටින්නේ නැහැ. ගහ තනිකරම අනිත් පැත්තට බර වෙලා වැටෙනවා. ඉතින් ඒ වෙනකන් ඉන්න ඕනි මේවා ගලවන්න. ඉතින් ඔහොම තිබුණේ කියලා තාම සම්පූර්ණයෙන්ම ලුණු ගෙඩිය හැදිලා නැහැ. ඉතින් ඊට අමතරව මේ තියෙන්නේ අපේ මොනවද කියන්නේ චෙරි තක්කාලි. ඉතින් ඒවලක් තියෙනවා දැන් ගෙඩි චුට්ට මේ ඇවිල්ලා ඩේට් ටොමැටෝස්. මේ ඇවිල්ලා ඩේට් ටොමැටෝස්. ඉතින් ඒවලත් ගෙඩි ඇවිල්ලා තියෙනවා දැන්. මේ තියෙන්නේ ඉතින් මේක එක මං කියවනේ කලිනුත් මේවා ඉතින් එක පාට වලින් තියෙනවා. හරි. ඉතින් මේ තියෙන්නේ අපේ පිපිඤ්ඤා වල. දැන් ඒවල සෑහෙන ගෙඩි තියෙනවා. මම කලිනුත් ගෙඩි ලොකු ගෙඩි 4ක් කැඩුවා. ඉතින් මේ පේනවනේ ඉතින් ඒක නම් ෂෝක් එකට හැදිලා තියෙනවා. ඉතින් දැක්කම හරිම ආසයි. ඉතින් අපි මේ ටිකත් කපා ගමු. සලාඩ් වලට ගන්නවා නම් ඉතින් මෙච්චර ලොකු වෙනකන් මේ තියන්න දෙයක් නැහැ. Hi. ඉතින් තව එහා පැත්තෙත් තියෙනවා. එහා පැත්තේ තියෙන ටික අපි ගිහිල්ලා බලමු මේ පැත්තෙන්. දැන් මම මේ අනිත් පැත්තෙන් ආවා මේ පැත්තේ තියෙන ගෙඩි ටික පෙන්නන්න. දැන් තාම චූටියට හැදීගෙන එනවා ඒ කරල්නම්. මෙතන යට තියෙනවා ඒවනම් ලොකුවට හැදිලා ඒවනම් සලාඩ් වලට ගන්න පුළුවන් සයිස් එකට හැදිලා තියෙන්නේ. ගොඩක් මෝරලත් නෑ. ඒවා ලොකුයි. පිපිඤ්ඤා අනිත් එකත් කඩන්න. ඈ? මේක නම් තාචුට තියමුනේ. ඉතින් මේ පැත්තේ තියෙනවා තව. ඒවනම් කඩා ගන්න බැරි කමට අස්සේ තියෙන්නේ. පිපිඤ්ඤා ගොඩ. යන් අපි තව අර පැත්තේ තියෙනවා පල්ලෙහා තව ටිකක් කඩා ගන්න පුළුවන්. මෙතනින් කඩන්න.
මේක කලන්නන්නේ. සැලඩ් වලට හොඳයිනේ. රවුන්ඩ් චිකන්. මේ තියෙන අපේ පිපිඤ්ඤාද කඩපු ටික. මෙතන ඉතින් මම සාමාන්‍ය ඒවා තියෙනවා මේ සයිස් වගේ ඒවා නම් මම සැලඩ් වලට තමයි ගන්නේ. මොකද ගොඩක් මෝරලා නැති ඒවා. ඉතින් මේ සයිස් ටිකක් මහතට වගේ තියෙනවා මම උයන්න තමයි ආස. මොකද නැත්තම් අර හීනියට තියෙනවා ගත්තම නිකම්ම දිය වෙලා යන නිසා. ඉතින් මම පෙන්නන්නම් දැන් අපේ බීට්‍රූට් ටික ඒවලක් තියෙනවා මේ සෑහෙන දැන් අල එහෙම ඇවිල්ලා තියෙන්නේ ඒවෙත්. එන්නකො ළඟට පෙන්නන්න. මේ තියෙන බීට්‍රූට් මේ තියෙන දැන් අල එහෙම ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙනවා. හැම එකකම තියෙනවා දැන් අල බැහැලා. නමුත් ඉතින් මේ අර ගලවන්න තරමට ලොකු වෙලා නැහැ. ඉතින් මේ කැරට් තියෙන්නේ. මේ තියෙන කැරට් පාත්තිය. කැරට් වලක් තියෙනවා තාම ඇවිල්ලා. මෙතනට තියෙන එකම ප්‍රශ්නේ අවුව ටිකක් මදි. ඉතින් ඒ හින්දා මේ නිකන් එකක් කඩලා බලන්න. ඒ හින්දා මේ තියෙනවා කැරට් තාම මේ ලොකු වෙලා නැහැ. තව බහින්න ඕනි කැරට්. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ නෝකෝල් ටික. ඉතින් මෙතන නෝකෝල් ටික නම් අපි මුලින්ම ඉඳුවේ මේ නෝකෝල්. ඒවා ටිකක් ලොකුයි අර මං කලින් පෙන්නපු ඒවට වඩා. ඉතින් මෙතනක් තියෙනවා අපි අර සැලඩ් වලට ගන්න මේවා කරපු මේ මොනවාද රැඩිෂ් ටික. ඉතින් මේකෙත් ඉතින් කඩන්න පුළුවන් තරමට ලොකු වෙලා තියෙනවා. සමහර ඒවා වල බහැලා තියෙනවා. නමුත් ඉතින් මං ඉස්සෙල්ලා කඩාගත්තු හින්දා දැන් කඩන්න යන්නේ නැහැ. ඉතින් මෙතන තියෙනවා තව සලාද වගේක්. මේ ටිකත් මම කඩා ගන්න කියලා හිතුවා. මේවා තිබ්බොතින් කොළ කන්න බෑ මේ මෝරනවා. ඉතින් මං හිතුවා මේ ටිකත් කඩා ගත්තා නම් හොඳයි කියලා. ගස් පිටින්ම ගලවන්නන්නේ. මේවා නම් ඇත්තටම අපි මේ ඇට දාලා පැල කරගත්තු ඒවා මේ තියෙන්නේ. ඇතිද? ඉතින් මම ඒකත් තියාගන්නවා මෙතනින්ම. ඊට අමතරව මම දැන් පෙන්නන්නම් අපේ නිවිති තියෙන බෙඩ් එක. නිවිති වලටත් අලුත්ම අප්ඩේට් එක තමයි අපි මේකට ගැහුවා පොඩි මැස්සක්. අපි නෙමෙයි හස්බන්ඩ් ගැහුවා පොඩි මැස්සක් මේකට. ඉතින් දැන් එයාලා ටික ඇදී උඩට යන නිසා ඒකටත් පොඩි මැස්සක් ගැහුවා. උඩට ගියාම මුලින්ම කපා ගන්න ඕනි. චුට්ටක් ඇදුණොත් මම මෙතනින් මෙහෙම කපලා ගන්නවා. ඉතින් ඊළඟට අපේ ලීක්ස් ටික නම් දැන් හොඳටම හැදිලා තියෙන්නේ. නමුත් මම ඔක්කොම දැන් ගලවන්න යන්නේ නැහැ. ගස් දෙකක් තුනක් විතර ගලව ගන්නවා. මේක ගලවමුනේ. මැදි. ඔල්ලා. අම්මෝ. ඊට අමතරව අපි තව ලීක්ස් පැල වගේක් හින්දුවා මෙතන. දැන් මේ ටික ගලවනකොට ඒවත් එතකොට අපිට තියෙනවා. නැත්නම් අපිට ලීක්ස් නැති වෙනවා මුළු සමයකේම කන්න. ඒ හින්දා මේ ටික ගලවනකොට මේවා හිමින් හැදෙනවා. ඒ හින්දා අපි ලීක්ස් උත් ඉඳලා තියෙනවා තව. නායසෙත් කියසොත්තේ මේ තියෙන්නේ ලීක්ස් දැක්කම හරිම ආසයි. අපි ලීක්ස් ඉතින් පළවෙනි පාරට තමයි ඉඳුවේනේ. අපි කලින් ලීක්ස් ඉඳලා නැහැ. ඉතින් පළවෙනි පාරට තමයි ඉඳුවේ. ඉතින් හරිම ආසයි හොඳ සරුවට. ඉතින් අපි මේ එකම එළවලු මේ පැලයකටවත් අපි මේ රසායනික පෝර ඒ කිසිම දේවල් දාන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් දාන්නේ ගොම විතරයි. ගොමයි අපි ගෙදර හදන කොම්පෝස්ට් පෝරයි විතරයි මේ හැම එළවලුවකටම දාන්නේ. තව ලීක්ස් ගහක් ගලව ගන්නවා මම. මොකද
මේක ගලවගමුනේ. මේක ගලවමු. එපා දෙක. මොකද පිට ගලවන්න මේක ගලවමු. මේක මෝරලා වගේ. අයි. ඒක ගලවන්න කියලා මුල යට හිටිය. කමක් නැහැ සමහර වෙලාවට ඒක දලු දාන්නත් ඉඩ තියෙනවා පහුනේ. නේ? ඉතින් ඔන්න මම තව ගහක් ගලව ගත්තා. ඒකේ මුල ආවේ නේ. මුල යට තියෙන්නේ. මුමතු ඉන්නවා. මේක ගලවමුද? ඈ? හොයි. ගලවන්න. අයි. තියුණ තව ගහක් ගලව ගත්තා. මේක මට ඇති. මේක නැත්තම් මට එක සැරේකට මදි වෙනවා. අම්මෝ මේ තියෙන්නේ මේ පැත්තෙන් ගලවගත්තු අපේ තාම මේ අපේ වගාවට මාස කීයක් වගේ දුන්නේ සාමාන්‍යයෙන් මාස අපි අප්‍රේල් වල ඉඳුවේනේ අප්‍රේල් පළවෙනිදා ඉඳුවේ හැබැයි ලීක්ස් නම් ඊට කලින් ඉඳුවේ අපිට ඒක පොඩ්ඩක් සීත කාලෙත් ඒවා ලීක්ස් ඉඳන්න පුළුවන් නේ ඇත්තටම දැන් අපි අප්‍රේල් බැලුවොත් අප්‍රේල් මැයි ජූනි අප්‍රේල් මැයි ජූනි මාස දෙකමාරක් වගේනේ ලීක්ස් නම් ඊට වඩා වැඩි අනිත් එළවලු ඔක්කොම මාස දෙකමාරට තමයි මේ ගාන හැදිලා තින්නේ මේ සලාඩ් නම් බොහොම ඉක්මනට කඩා ගන්න පුළුවන් අපි දැන් යන් මට තියෙනවා දැන් කඩා ගන්න බේසිල් වගේක් ඉතින් මම ඔයගලන්ට කිව්වනේ බේසිල් වලින් අපි පේස්ට් හදනවායි කියලා ඉතින් දැන් බේසිල් සෑහෙන ගොඩක් තියෙනවා ඒ ටිකත් කඩා ගන්න ඕනි මම පේස්ට් හදන වීඩියෝ එකක් ඉස්සරහට ළඟදීම අරන් එන්න අපි දැන් යන් බේසිල් කඩන්න මේ බේසිල් වල වැඩේ මේ මල් එන්න කලින් තමයි මේව කපන්න ඕනි. ඉතින් මම එකපාර වීඩියෝ එක කරනකන් කී හිටියා. ඒ වල ඉතින් අන්තිමට මලුත් ආවා. අනිත් එක බේසිල් වල කපන්න තමයි මේ අපිට මේකේ වැඩි වාර ගණක් මේකේ කොළ ගන්න පුළුවන්. ඇතිද? කපන්නද තව? මම නතු කපන්න. මෙතන තව තියෙනවා පිපිඤ්ඤ ගෙඩියක් ඒකත් කඩා ගන්නවා මම නැත්තම් මේක මෝරනවා තියෙන තව පිපිඤ්ඤ ගෙඩියක් බෝංචි රං ඇත්තටම නැහැ මොකද මම බෝංචි කලින් කැඩුවා ඉතින් තාම ගස් චූටි නිසා ගොඩාක් නැහැ තාම. ඉතින් මේ තියෙන ටික මං කඩාගෙන යනවා. එතකොට මට අර ටිකත් එක්ක එකට දාලා උයන්න පුළුවන් නිසා. මේ ඉන්නේ අපේ පුංචි ගොවියෝ දෙන්න. ඒගොල්ලන් අපි අනිවාර්යයෙන්ම මෙතනට ආවොත් ඒගොල්ලනුත් ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඒගොල්ලනුත් ඉතින් හරි ආසයි පස් එක්ක සෙල්ලම් කරන්න. චාව් කියන්න. චාව් කියන්න. විදු චාව් කියන්න පුතේ. බෝංචි මේකේ නම් තව කරල් දෙක තුනක් තියෙනවා. Apa citi mana sementara? Ela, guarda. ඉතින් ඔන්න අද මේ ටික තමයි අපේ වගාවෙන් ගත්තු අස්වැන්න. ඉතින් තාම මාස දෙකමාරක්වත් නැහැ. ඉතින් වගාවට ඉතින් හරිම සතුටුයි. ඉතින් මාස දෙකමාරකින් අපිට මේ වගේ අස්වැන්නක් ලැබිච්ච එක ගැන. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. එහෙනම් හැමෝටම චාෝ.